ආයිබෝවන් easy O level academy YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා 10 11 වසර කට්ටියට මේ උගන්වන්න හදන මේ channel එකට set වෙලා ඉන්න කියලා මම මේ පටන් ගන්නකොට ඉල්ලුමක් කරනවා. අද මම පළවෙනි වීඩියෝ එක ගෙනාවා ආවර්තිතා වගුව සින්දුවකින් පාඩම් කරන විදිය. මම අද විද්‍යාවෙන් බුද්ධ ධර්මයට ඇවිල්ලා විද්‍යාව කියන විෂය පොඩ්ඩක් ස්ටොප් කරලා බුද්ධ ධර්මයේ විෂයට ආවා. මොකද බුද්ධ ධර්මයේ විෂය කියලා කියන්නේ දැන් ගොඩාක් දෙනෙක් ඉතාමත් බෝරින් වෙයි. කියන්නේ කම්මැලිව පාඩම් කරන්නේ නැහැ. හේතුව ඒක කම්මැලි. ජාතක කතා වස්තු මේකේ තියෙන්නේ. ඒවා හරියට ඔළුවට දාගන්න බෑ. පොත අරන් කියවනවා ඉවරයක් නැහැ. එහෙම පාඩම් කරන්න ඇත්තටම මේ විෂය සුදුසු විෂයක් නෙවෙයි. ඒ හින්දා මම මේ බුද්ධ ධර්මයේ විෂයට මේ ලේසි ඒකක් ගන්න ලේසි විෂයක් මේ බුද්ධ ධර්මයේ විෂය කියන්නේ. මේ බුද්ධ ධර්මයේ විෂයටත් මම ඔයාලට කවි සින්දු කෙටි පද ඉදිරිපත් කරන්න හිතුණා. මම මේ දෙවෙනි වීඩියෝ එකෙන් බුද්ධ ධර්මයේ හින්දා ගත්තා. මේ බුද්ධ ධර්මයේ විෂයේ තියෙන එක කොටසක් තමයි නීවරණ කියන්නේ. ඇත්තටම නීවරණ කියලා කියන්නේ කුසල් සිත් යටපත් කරන ප්‍රබල සාධක පහ. කුසල් සිත් යටපත් කරන ප්‍රබල සාධක පහක් තමයි නීවරණ කියන්නේ. මේ නීවරණ ගත්තොත් එහෙම බුද්ධ ධර්මයේ පොතේ තියෙනවා ඇත්තටම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිත්ත, උද්ධච්ච, කුද්ධච්ච, විචිකිච්ඡා කියලා නීවරණ තියෙනවා පහ. මේ නීවරණ පහ බුදුදහමේ එක දේවල් වලට උපමා කරලා තියෙනවා. ඇත්තටම මේ උපමා ඉතාමත් වැදගත්. විභාගවලදී නිතරම දැන් 2026 විභාගයටත් අහලා තිබ්බා මේ නීවරණ සම්බන්ධ ප්‍රශ්නයක්. 2026 විතරක් නෙවෙයි. 2008 ඉඳන් හැම පේපර් එකකටම වාගේ එකක් දෙකක් කරන්න හැම පේපර් එකකටම වාගේ මේ නීවරණ පිළිබඳව අහලා තියෙනවා. ඒ හින්දා මේ නීවරණ පිළිබඳව ඉතාමත් අවබෝධකින් යන්න ඕනේ. MCQ පේපර් එකට ලකුණු දෙකක් අනිවාර්යෙන් අරන් යන්න පුළුවන් මේක පාඩම් කරගත්තොත්. මේවා ගොඩාක් අතාරිනවා. හේතුව අනේ අමාරුයි බෑ පාඩම් කරන්න කම්මැලි. එහෙම නෙවෙයි. අද මම මේකටත් කවියක් අරන් ආව ලස්සනට පාඩම් කරන්න පුළුවන් විදියට. දැන් කාමච්ඡන්ද කියනවනේ. කාමච්ඡන්ද කියන්නේ කාමයට ලොල් බව. කාමය. කාමච්ඡන්ද. මේ කාමච්ඡන්ද බුදුදහමේ උපමා කරලා තියෙන්නේ වර්ණ කළ ජලයට. වර්ණ කළ ජලයට තමයි මේ කාමච්ඡන්දේ උපමා කරලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහව. ව්‍යාපාදය කියන්නේ තරහව. මේ ව්‍යාපාදය බුදුදහමේ උගන්වලා තියෙන්නේ. ඒ කියන්නේ උපමා කරලා තියෙන්නේ බුබුලු නැගෙන ජලයට. බුබුලු නැගෙන ජලය. බුබුලු නැගෙන ජලය. ඊට පස්සේ තීන මිද්දේ. තීන මිද්දේ උපමා කරලා තියන්නේ පාසි පිරුණු ජලයට. තීන මිද්දේ. තීන මිද්දේ උපමා කරලා තියන්නේ පාසි පිරුණු ජලයට. පාසි පිරුණු ජලය තමයි තීන මිද්දය උපමා කරලා තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් උද්ධච්ච කුග්ගුච්ච. ඒ කියන්නේ නොසන්සුන් ගතිය. උද්ධච්ච කුග්ගුච්ච කියන්නේ නොසන්සුන් ගතිය. මේක උපමා කරලා තියෙන්නේ උද්ධච්ච කුග්ගුච්ච උපමා කරලා තියෙන්නේ කැළඹී ඇති ජලයට. කැළඹී ඇති ජලයට තමයි මේක උපමා කරලා තියෙන්නේ. ඊළඟට අන්තිමේට විතිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සිතෙහි ඇතිවන සැකයට. මේ සැකය උපමා කරලා තියෙනවා බොර ජලයට. දැන් මේම ඊතල ගාලා මේව පාඩම් කරන්න කම්මැලි හින්දා තමයි ඔයාලා මේක කොච්චර ලේසි කියලා පෙවුනක් පාඩම් කරන්නේ නැති හින්දා තමයි මම මේ කවියක් ඉදිරිපත් කරන්න හිතුවේ මේකට. ඇත්තටම මේක ඉතාමත් වැදගත් ලකුණු දෙකක් කියන්නේ MCQ පේපර් එකට ඉතාමත් වැදගත් ලකුණු සංඛ්‍යාවක් බුද්ධ ධර්ම විෂය මම මේ කියන පළවෙනි වීඩියෝ එක මම මේක දිගටම පාර්ට් 1 2 3 කියලා මේ වගේ MCQ වලට ලකුණු ගන්න පුළුවන් ඒවට කවි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අන්තිමේට අපි පේපර් එකකුත් මේ සම්බන්ධව දිගටම හදලා මේ පේපර් එක කරගෙන යන්. එතකොට මේක ලේසි. ඇත්තටම බුද්ධ ධර්මයේ ඉන්න එච්චර ලොකු අමාරු විෂයක් නෙවෙයි. සාමාර්ථයක් ගන්න කොහොම ලියවත් පුළුවන් විෂයක් තමයි මේ බුද්ධ ධර්මයේ කියන්නේ. ඒකට මහන්සි වුණොත් ඒ කියන්නේ ඒකක් ගන්න පුළුවන් තත්යකට එන්න පුළුවන් මේ කවි ටික විතරක් පාඩම් කරලා. මම කවදාවත් මම ඔලෙවල් ලීවා මම ප්‍රතිඵල නැගන් ඉන්නේ. කවදාවත් වාක්‍යයක්
නිව්ටන් නියම තුන ඇරෙන්න වාක්‍ය පාඩම් කරලා නැහැ. කවි විතරයි මම හදලා තියෙන්නේ. මට මේ කවි ටික දැන් මට ඔයාලට දෙන්න තමයි ඕනේ. හේතුව එතකොට ඔයාලත් මේකේ නිර්මාණශීලීත්වය දැකලා මේකේ රසය හඳුනාගෙන ඔයාලත් මෙම ලියන්න පටන් ගයි. ලේසි විදි හොයන්න ගයි. දැන් ඒ හින්දා තමයි මම මේක ඔයාලට දෙන්න හදන්නේ. ඒ කාලේ ඉඳන් පැවතගෙන ආපු විදියට පාඩම් කරොත් අපිට මේක කරන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පොත අතට අරන් කියවනවා ඉවරයක් නැහැ. පාඩම් හිටින දෙයක්වත් නැහැ. නැගිටලා යනකොට ඒ කියන්නේ මේ ටෙස්ට් එකෙන් නැගිටලා යනකොට ඔයාලා ලබාගත්ත දෙයක්වත් නැහැ. ඇත්තට මෙහෙම වැඩක් නැහැ. ඒ හින්දා මම කියන්නේ වෙනස් විදියකට හිතන්න ඕන, වෙනස් විදියේ වෙනස් දෙයක් කරලා බලන්න ඕන. දාම එකට උදාහරණයක් ගත්තොත් එහෙම මුරුංගා තියෙන. මුරුංගා ඒ කාලේ ඉඳන් කපන්නේ අත්තම්මලා කාලේ ඉඳන් කපන්නේ මේ ගාන. මෙච්චරක් විතර ලොකුවට තමයි කපන්නේ. ඒක තව ටිකක් කොටට කැපුවොත් ඇත්තටම අපිට කෑමට ආහාරයට ගන්න පහසුයි නේද? ඒක කාටවත් හිතන්නේ අර සාම්ප්‍රදායික විදියටමයි තාම කපන්නේ. ඒකයි මම කියන්නේ සාම්ප්‍රදායික විදියට ඔයාලා ඉගෙනගෙන හරියන්නේ නැහැ. ඔයාලා වෙනස් වෙන්න ඕන. වෙනස් දේවල් ඉගෙන ගන්න ඕන. වෙනස් දේවල් කරන්න ඕන. ඒකයි මම මේ කවි වලින් ඔයාලට මේ වැඩසටහන, කියන්නේ EC O Level Academy YouTube channel එක අරන් ඉන්න තීරණය කරේ. අපි දැන් බලමු නීවරණ. දැන් මම මේ කතා කරමු නීවරණ වලට උපමා කරලා තියෙන දේවල්. ඒ කියන්නේ දැන් මම කියවා වර්ණ කළ ජලයට කාමයට වර්ණ කළ ජලය උපමා කරලා තිනවා. ඒක අපි කවියකින් බලමු. උපමා ලියනවා. වර්ණ කළ ජලය කාමය බුබුලු නැගෙන ජලය තරහාව පාසි පිරුණු ජලය තීනය කැළඹී ඇති ජලය උද්දච්ච ඒ කියන්නේ ඒකට මම උද්දච්ච විතරයි දාන්න. ඔයා උද්දච්ච කියනකොට දන්නවා මේක ඇල්ලක් තියනවා කියලා. ඒක අවුලක් නෑ. කැළඹී ඇති ජලය උද්දච්ච. බොර ජලය විචිකිච්ඡාව. 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 අපි දැන් කවිය සම්පූර්ණයෙන් බලුවොත් වර්ණ කළ ජලය කාමය බුබුලු නැගෙන ජලය තරහාව පාසි පිරුණු ජලය ටීනය කැළඹී ඇති ජලය උද්දච්ච බොර ජලය විචිකිච්ඡාව. බොර ජලය විචිකිච්ඡාව. බොර ජලය විචිකිච්ඡාව. බොර ජලය විචිකිච්ඡාව. කොච්චර නිර්මාණශීලීව ලස්සනට ඔක පාඩම් කරගන්න පුළුවන්. ඔයා කොතනද ඉන්නේ? ඉන්න තැන දාන්නේ. ඇඳේ හිටියත් මේක නිකන් මෙහෙම දෙතුන් පාරක් හතර පාරක් කියව පාඩම් හිටිනවා. බොරුවට පොත බලාගෙන ඉඳගෙන ඕක නිතරම කියව ඉන්න ඕනේ නැහැ. පාඩම් හිටිනවා. මම මේ වගේ වීඩියෝ ගොඩාක් ගේනවා. බය වෙන්න එපා. මේවා එකක් දෙකක් නෙවෙයි. එකක් දෙකක් කොහොමද කරලා කොහොමද අපි O level ලියන්නේ එහෙම නෙවෙයි. මම ගොඩාක් මේ හැමදේම කරන් එනවා. දැන් මේ බුද්ධ ධර්මයේ පටන් ගත්ත එක මම දිගටම බුද්ධ ධර්මය. දැන් අද නීවරණ පටන් ගත්තා. හෙට සදිස් නමස්කාරය. ඔහොමම පාර්ට් 1 2 3 කියලා දාන්න. මේ පාර්ට් පළවෙනි එක පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 ඔහොම දිගටම මම වීඩියෝ ගේනවා. ඔයාලා මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න, මාව subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, කමෙන්ට් කරන්න. ඔයාලට තියෙන අමාරු ගැටලු තියෙන, ඒ කියන්නේ ගොඩාක් අමාරු දේවල් තියෙනවනේ. එක එක්කෙනාගේ mind එක එක විදිහෙන් වෙනස්නේ. ඒ හින්දා ඔයාලට අමාරු දේ මට මැසේජ් එකක් දාලා කියන්න. මේ මට මේකෙන් කවියක් හදලා දෙන්න බැරිද මෙහෙමයි කියලා. ඊට පස්සේ මම ඒකට සම්බන්ධව ඊළඟට වීඩියෝ එකක් අරන් ඉන්න බලන්නම්. ඊට පස්සේ part 2 එක අපි හම්බෙමු. දැනට මම සමුගන්නවා. EC O Level Academy YouTube channel එක subscribe කරලා තියන්න. all button එක click කරලා තියන්න. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ස්තුතියි. අයිබෝවන්.